ඉදිකිරීමක් සඳහා ද්‍රව්‍යයක් තෝරා ගැනීමේදී සලකා බලන කරුණු මොනවද අපි මූලිකව හොයලා බලන්න ගන්න ඉස්සෙල්ලා දැන් අපි කම්බියක් වගේ එකක් ගන්න ඉස්සෙල්ලා මොකක්ද බලන්නේ කම්බිය ඔව් මලකඩ කාලාද නැද්ද කියලා බලන්න. ඒකෙන් බලන්නේ මොකද්ද යාගේ ශක්තිය. ඒ වගේම තමයි කල් පැවැත්ම. ඒ දෙකම අපිට ගන්න පුළුවන්. එහෙනම් අපි එකක් බලනවා මොකද්ද පුතේ මේක ශක්තිය කොහොමද කියලා බලනවා. දෙවෙනි එක මොකද්ද පුතේ බලන්නේ? ඈ කල් පැවැත්ම. එයා කොයි විදිහටද අපිට කල් පැවැත්ම නායක වෙන්නේ කියලා. ඊළඟට සමහර දේවල් උස්සලා බලනවා. නේද? ඒකෙන් බලනවා එයාගේ ඝනත්වය. සමහර දේවල් බරයි. දැන් කළු වලක් වගේ එකක් ගත්තොත් බරයි. හරි? තහඩුවක් වගේ එකක් ගත්තොත් සාමාන්‍ය බර අඩුයි. දෙන්නගේ එකිනෙකට මොනවද වෙනස්? ඒකීය පරිමාණික ස්කන්ධය වෙනස්. ඝනත්වය. ඒකත් අපි සලකා බලනවා. මොනවා සලකා බලන්නේ පුතේ? ඝනත්වය. දැන් අපි හිතමුකෝ ගෙදරක වහලේ වගේ ගත්තොත් මොකද වෙන්නේ? ගෙදර අලංකාරය තියෙන්නේ මොකෙන්ද? ඈ වහලේ වගේ දේවල්. එහෙනම් අපිට ඊළඟට බලන්න පුළුවන් సౌందర్యාත්මක බව. එහෙම නැත්නම් මොකද පුතේ? අලංකාර ස්වභාවය, අලංකාරය මේ වගේ දේවල් තෝරගන්න. ඊළඟට දැන් වහලේට හරිද ෂීට් වගේ දෙයක් දානවට වැඩිය උඩු වගේ දෙයක් දාන එක මොකද වෙන්නේ පුතේ? අපේ සෞඛ්‍යයට යම් මට්ටමක මොකද වෙන්නේ? ඉඳගෙනද හිටගෙනද? ඉඳගෙන ස්වභාවයක් තියෙනවා. ඊළඟට අනිත් දේ අපි බලනවා මොකද්ද අපි ගන්න දේ? සෞඛ්‍යයට මොන බවද? හිතකර බව. හරි? අපිට ගැළපෙනවා සෞඛ්‍යයට හිතකර බව. ඊළඟට දැන් අපේ රටේ තත්ත්වය මේ දවස්වල හොඳට පායන. මාස දෙකකට විතර කලින් යට වෙන්න වැස්ස. එහෙනම් මේ වගේ තත්ත්වයකට මොනවා වෙන්න ඕනද? අවුල වැස්සට මොනවා වෙන්න ඕනද පුතේ? ඔරොත්තු දෙන්න ඕන. හරි? එහෙනම් ඊළඟ දේ තමයි අපි සලකා බලන්න තියෙනවා මොකක්ද පුතේ? දේශගුණයට හා පරිසරයට මොනවා වීමද? ඈ? දේශගුණයට හා පරිසරයට මොනවා වීමේ හැකියාවද? ඔරොත්තු දීමේ හැකියාව. ඔරොත්තු දීමේ හැකියාව. එහෙනම් මෙන්න මේ වගේ දේවල් අපි මූලික වශයෙන් සලකා බලමු. හරි? ඊළඟට මේකේ කන්න දාන දවසක මේ ගත්ත දේවල් ආවම මොනව කරන්න පුළුවන් වෙන්න ඕනද? ඈ? භාවිතයට ගන්න නැත්නම් හානියකින් තොරව බැහැර කරන්න පුළුවන්. ඒකට කියනවා අපි මොකක් කිරීම කියලාද? ප්‍රතිචක්‍රීකරණය කිරීමේ හැකියාව. මෙන්න මේ වගේ දේවල් අපි සලකා බලනවා. හරි? ප්‍රතිචක්‍රීය කරණය කිරීම. එහෙනම් මුදේ ඔන්න වගේ දේවල් තමයි මේක පාඩම් කරන දේවල් නෙමෙයි ඔළුවට දාගන්න. ජීවිතේ වගේම තමයි ගොඩනැගිල්ලක් හදන්න දැන් මේ ගොඩනැගිල්ලක් හදනකොට පුතේ නේද? සමාජලට උරුදු ඉන්නේ කොහමද? ඔයාලගේ තාත්තලා හරි සීයලා හරි හසු විතර වෙන්න පුළුවන්. නේ? එතකොට එයාලා හදනකොට මොකක් බලන්න ඕනද? අල්පවත් බැලුවේ නැත්නම් එහෙම අද උගලන්ටවත් අපිටවත් ඉන්න විදිහක් නැහැ. එහෙනම් මොන මේ කියන ලක්ෂණ බලන තමයි ද්‍රව්‍යයක් තෝරන්නේ. පැහැදිලිද කියපේ පුතේ?